ආශිර්වාදය මේකට තියෙනවා. පොදු ජන පෙරමුණ සහ අපි ඉන්නේ යම් ප්‍රතිපත්තිමය අවස්ථා දෙක. ඒ නිසා අපිට මේකට සම්බන්ධ වෙන්න බෑ කියන එක. ගම්මට්ටමින් නම් පැහැදිලිව සජීවී සමාජිකයෝ අපේ බස්වල එනවා. සියක රැලියට යම් විදියකින් පදනමක් සකස් කරගෙන එනවා. පොදු ජන පෙරමුණ කියන්නේ බිම් මට්ටමේ පාක්ෂිකයා සහයෝගය දක්වනවා කියන එක. සාකච්ඡාවලට පවා සමගි ජන බලවේගය විතරක් නෙවෙයි JVP එකට කියලා ඡන්දෙ දුන්නා ඒ පවා. අපේ බස්වල එනවා. සමගි ජන බලවේගය මෙතන නිහඬව හිටියොත් අර ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජන හඬ යම් විදියකින් පොදු ජන පෙරමුණට ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් හිමි වෙනවා. ආණ්ඩුව වටන්න 5000 කරන්න આવුත් අපි ආණ්ඩුව රකින්න 50000ක් කරගෙන පාර්ලිමේන්තු බුදුන් ව්‍යාපාර කෙනෙක් අපි මොකද ජන විඥානය මේකදී වැඩ කරන්නේ ආණ්ඩුවට විරුද්ධව සහ ආණ්ඩුවට පක්ෂග්‍රාහීව බලාගෙන නැත්te මේ වෙද්දී 21 කොහොමද වෙන්නේ වැඩේ කී දෙනෙක් එනවද නුගේගොඩ හිර වෙයිද බ්ලොක් වෙයිද මිනිස්සු කොහොමද මේකට ප්‍රචාර දක්වන්නේ 21 රැලියට යම් විදියකින් පදනමක් සකස් කරගෙන එනවා මේ ජාතික ජන බලවේගය නැගෙන චෝදනා ඊට පස්සේ ජාතික ජන බලවේගයට මිනිසුන්ගෙන් ඇතිවන යම් යම් විදිහේ අප්‍රසාදයන් මේවා එකලාසු කරගෙන 21 වෙනිදා නුගේගොඩ රැලියට එකතු කරගන්න පොහොට්ටුව විශාල උත්සාහයක් දරනවා. දැන් සමගි ජන බලවේගය සම්බන්ධව මේකෙදී අදහස ඔවුන් ප්‍රකාශ කළ හිටිය අපි මේකට සහභාගී වෙන්නේ නැහැ කියන එක මුලදී. හැබැයි පසු කාලීනව යම් විදිහකින් කිව්වා අපේ ආශිර්වාදය මේකට තියෙනවා. නමුත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් අපි ආණ්ඩුවට විරුද්ධව හිටියත් පොදු ජන පෙරමුණ සහ අපි ඉන්නේ යම් ප්‍රතිපත්තිමය අවස්ථා දෙක. ඒ නිසා අපිට මේකට සම්බන්ධ වෙන්න බෑ කියන එක. දැන් කොහොම නමුත් පොදු ජන පෙරමුණ කියන්නේ අපිට සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ පාක්ෂිකයා සහයෝගය දක්වනවා කියන එක. දැන් විශේෂයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතරත් ඔය බිම් මට්ටමේ පාක්ෂිකයා බෙදා හදා ගැනීම සහ මේ මව් පක්ෂය සහ මව් පක්ෂයෙන් බිහිවන දරුවා තමයි සමගි ජන බලවේගය කියන්නේ මේ පක්ෂ දෙක එකතු වීම සම්බන්ධව සාකච්ඡාවක් ගොඩ නැගිලා තියෙන මොහොතක ඉන්දුක අනුරුද්ධ හිටපු අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කරනවා මේ සමගි ජන බලවේගයේ පාක්ෂිකයා වුන් සතුවලු ඉන්නේ. අදහසට ගිහිල්ලෙමු අපි. අපි 21 වෙනිදා වෙද්දී රට වටා ඉන්න ගොවියා කම්කරුවා මේ අයවැය තුල පීඩාවට ලක් වෙච්ච මේ ආණ්ඩුව තුල පීඩාවට ලක් වෙච්ච සියලු දෙනා නුගේගොඩට කැඳවනවා. ඒක නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. 21 වෙනිදා වැඩට කොහොමද සජීවතාවකින් මේක දෙපැත්තට වැදුනා මේ ගම්මට්ටමින් නම් පැහැදිලිව සජීවී සමාජිකයෝ අපේ බස්වල එනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලෝ දේශපාලන පක්ෂයක් විදිහට අරගෙන තියෙන තීන්දුව ගැන. මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගෙන මේ කටයුත්ත කෙරෙන්නේ. හැබැයි මමත් මේ වෙද්දී ගම්වල අය දැනුවත් කරමින් ඉන්නේ මේකෙන් පස්සේ යන්නේ ඒ අය දැනුවත් කරන්න. ඒ දැනුවත් කරන සාකච්ඡාවලට පවා සමගි ජන බලවේගය විතරක් නෙවෙයි JVP එකට කියලා ඡන්දෙ දුන්නා අය පවා අපේ බස්වල එනවා. මම හිතන්නේ දැන් ඔවුන් ප්‍රසිද්ධියම කියනවා මේක මූලිකත්වය ගන්නේ පොදු ජන පෙරමුණ කියන එක. කලින් ඔවුන් උත්සාහ කරා දැන් මේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කරගෙන ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් තමයි මේ රැළිය ගොඩනංවන්නේ මහා ජනහඬ කියලා මේ නුගේගොඩට එකතු කරන්න ආණ්ඩුවට විරුද්ධ ජනතාව. දැන් මම හිතන්නේ ඉන්දුක අනුරුද්ධ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මේක පොදු ජන පෙරමුණේ මූලිකත්වයෙන් තමයි සිද්ධ වෙන්නේ කියන එක. මම හිතන්නේ දැන් සර්ව ජන බලය ඊට පස්සේ විමල් වීරවංශ සහ සමගි ජන බලවේගය යම් ඔය කණ්ඩායම් කිහිපයක් ප්‍රකාශ කරලා තිබ්බ මේ තියෙන තැනට අපි ලඝු වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ කාරණේත් එක්ක දැන් පොදු ජන පෙරමුණට සිද්ධ වෙලා තියෙන මූලිකත්වය අරගෙන පොදු ජන පෙරමුණේ ලාංඡනය ඉදිරියට දාගෙනම මේ වැඩේ කරගෙන යන්න. අපි දැක්ක මේ 21 ගහලා තිබ්බ පෝස්ටරෙත් නාමල්ගේ රූපයක් තමයි ඉස්සරහට දාලා තිබ්බේ. එතකොට දැන් සමහර විට මේක පොදු ජන පෙරමුණේ රැලියක් බවටම පත් වෙලා තියෙන්නේ. දැන් සමහරට දැන් මේක ඔහොම ගිහිල්ලා සමගි ජන බලවේගයට සිද්ධ වෙයි යම් තැනකදී තව මේකට එන සෙනග ප්‍රමාණය බලලා ඊට පස්සේ කොහොමද ජනතාවගේ ප්‍රතිචාර කියන එක බලලා සමගි ජන බලවේගයේ මූලික වෙලත් යම් මේ ආණ්ඩුවට විරෝධය දක්වන රැලියක් ගොඩනංවන්න. මොකද දැන් දේශපාලනිකව ගත්තන් පස්සේ පොදු ජන පෙරමුණ 2.50ට වැටිලා හිටියේ. එතකොට විපක්ෂයේ ප්‍රධාන බලවේගයේ විදිහට සමගි ජන බලවේගය මෙතන නිහඬව හිටියොත් අර ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජන හඬ යම් විදිහකින් පොදු ජන පෙරමුණට ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් හිමි වෙනවා. ඒකට මේකට ප්‍රතිචාර දක්වන්න සමගි ජන බලවේගය කොහොම කටයුතු කරයිද?
අපි හිතමු දැන් සමගි ජනබලවේගය බලාගෙන නැත්තේ මේ වෙද්දී 21 කොහොමද වෙන්නේ වැඩේ කී දෙනෙක් එනවද නුගේ ගොඩ හිර වෙයිද බ්ලොක් වෙයිද මිනිස්සු කොහොමද මේකට ප්‍රචාර දක්වන්නේ ඒක පොඩ්ඩක් ඩබල් කරලා තමන්ගේ බලය පෙන්වන්න සමහරට නුගේ ගොඩට වඩා වැඩි තැනකට සෙනග රැස් කරන්න ටිකක් වැඩි වාහන බ්ලොක්කයක් හදලා මේ ජනතාවට සහ ආණ්ඩුවට මේ පීඩාව දනවන්න සමගි ජන බලවේගයේ පැත්තේ අපි දන්නේ ඒක ප්ලෑන් කරලා තියෙනවද කොහොමද කියන එක. නමුත් තාම වුන් ඍජුව දැනට තීරණ ඉන්නවා සම්බන්ධ වෙන්න නැහැ කියන එක. තාම 21 උදා වෙද්දි තමයි අපිට දැනගන්න වෙන්නේ කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියන එක. හැබැයි දැන් කොහොම ආවත් කොයි විදිහට සෙනග ආවත් ජාතික ජන බලවේගයේ කොහොමද මේකට ප්‍රචාර දක්වන්නේ? ආණ්ඩුවට විරුද්ධව උන්ට පුළුවන් නම් 5000ක් ගෙන්නන්න ජාතික ජනබලවේගය සූදානම් 50000ක් ආණ්ඩුවට සහයෝගය දක්වන්න පාරට බස්සන්න. අපේ රටේ උද්ඝෝෂණය කරන්නේ කොහොමද කියලා සංස්කෘතිය අද පෙන්වලා තියෙන හැටියටම අපි පෙළපාලේ යන්නේ කොහොමද කියලා පෙන්නලා තියෙන්නේ අපි හරියට ආණ්ඩුව බය කරන්න අපි බය කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. පෙළපාලේ බලන්න ඕන නම් අපිටත් ඕන නම් පෙළපාලේ කරලා පෙන්නන්න පුළුවන්. මොකද කියන්නේ? ආණ්ඩුව වටන්න 5000ක් කරන්න આવොත් අපි ආණ්ඩුව රකින්න 50000ක් කරගෙන පාට බහින්න පුළුවන් ව්‍යාපාර කියන එක අපි ඒගොල්ලන්ට මතක් කරගන්න ඕනේ. අපි ප්‍රතිපත්ති කරපුවායි අපිට අපේ ප්‍රතිපත්ති කියන වගේම අපේ සත්පන් සම්බන්ධුත් අපේ ප්‍රතිපත්ති කියනවා. අපි හතුරන්ට සමාව දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය. මොකද කියන්නේ? මම හිතන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ටෙල්වින් සිල්වා පොඩ්ඩක් ඇඟට පතට දැනෙන උත්තරයක් දෙන්නේ ඔය කියන විපක්ෂයේ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව ඔය ජනමතය ගොඩනංවන පිරිසට ටිකක් සැර උත්තරයක් දීලා තියෙනවා. 5000ක් පාරට බස්සනවා නම් ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවට පක්ෂව 50000ක් අපි පාරට බස්සන්න ලෑස්ති මොකද කියන්නේ කියලා ජනතාවගෙන් අහනවා. දැන් මේක දැන් විපක්ෂයෙන් කොටසක් දානවා පාරට ආණ්ඩුවෙන් තව ඊට වඩා කොටසක් දානවා පාරට මේක ඊටාම ප්‍රජාතන්ත්‍රවාදීව විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් ඔන්න ඉදිරියේ අපිට එන්න නියමිතයි. ඒකට අවශ්‍ය දැන් මුදල් ප්‍රතිපාදන ආණ්ඩුව පැත්තෙන් වෙන් කරලා තියෙන්නේ. එතකොට දැන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරා ව්‍යවස්ථාදායකයා පැත්තෙන් මේකට අවශ්‍ය නිසි නීති පද්ධතියක් හදලා දුන්න ගමන් ගැටලුවක් නැහැ පළාත් සභා ඡන්දයට අපිට යන්න පුළුවන් කියන එක. දැන් ඒක සම්බන්ධවත් පොඩි ගැටලුවක් තියෙනවා මොකද 159ක බලයක් තියෙන ආණ්ඩුව පැත්තේ. එහෙම තියෙද්දි අර අඩු සංඛ්‍යාවක් ඉන්න සුළුතර විපක්ෂයට කියනවා නීති සම්පාදනය කරලා දෙන්න කියලා. දැන් කොහොම නමුත් අපි කියන්නේ දැන් මේක අර පාරට බහින රැල්ල පැත්තකින් තියලා මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ඊටාම පැහැදිලිව අපිට විසඳ ගන්න පුළුවන්. මොකද පළාත් සභා මැතිවරණය තිබ්බොත් ලංකාවේ අපි දන්නවා මැතිවරණය තුල නියෝජනය වෙන්නේ ප්‍රධාන ජාතික දේශපාලනයේ දරන මතවාදය. එතකොට දැන් යම් කෙනෙක් ආණ්ඩුවට විපක්ෂව නම් ආණ්ඩුවට එරෙහිව නම් විරෝධය දක්වන්නේ ඔවුන් විපක්ෂයේ තියෙන මේ කණ්ඩායම් වලට ඡන්දය ප්‍රකාශ කරයි. දැන් එහෙම නැතුව විපක්ෂයේ කණ්ඩායම් මේ බොරු අවලාදන නගන්නේ පැහැදිලිවම මේ පළාත් සභා ඡන්දෙදී ආණ්ඩුවට බහුතර බලයක් හිමි වෙයි. අපිට මේකෙදි ප්‍රජාතන්ත්‍රවාදීව ඊටාම පැහැදිලිව නිරූපණයක් දක්ව ගන්න පුළුවන්. ජනමතය කොතනද දැන් ස්ථානගත වෙලා තියෙන කියන කාරණාව. එහෙමනම් අපි දැන් බලාගෙනමු අවධානයෙන් යුතුව බලාගෙනමු ඉදිරියේදී එළඹෙන තත්වය මං කියන්නේ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්. මොකද දැන් 21 පොහොට්ටුවේ රැළිය දැන් අපිට ඒක අර මහා ජනහඬ කියලා අර ඒකාබද්ධ විපක්ෂයේ කතන්දර ටිකක් ඇදලා දාගෙන කිව්වට දැන් අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන් මේ පොහොට්ටුවේ රැළියක් තමයි කියන්නේ. මොකද දැන් මෙතන බහුතරයක් ඉන්නේ පොහොට්ටුව තමයි. මොකද අනික් දේශපාලන පක්ෂ ටික මෙතනින් යම් විදිහකින් සීරු මාරුවේ ගැලවිලා යන ස්වභාවයක් තමයි අපිට දැක් ගන්න තියෙන්නේ. දැන් එතකොට මේක සමස්තයක් විදිහට ගත්තාන් පස්සේ කොහොමද ජන විඥානය මේකෙදී වැඩ කරන්නේ ආණ්ඩුවට විරුද්ධව සහ ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කොහොමද ජන විඥානය වැඩ කරන්නේ කියන කාරණාව ඉදිරියේදී අපිට දැක බලා ගන්න පුළුවන් වෙයි.